සුබ දවසක් කැම දෙනාටම සිලෝන් ෆිල්ම් ඇකඩමිය එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට මම කලින් වාරේ දුන්නා ඔයගොල්ලන්ට ස්ක්‍රිප්ට් රයිටින් ගැන මූලික අවබෝධයක් ගන්න පුළුවන් 3x ස්ට්‍රක්චර් එකට අනුව අපිට ලේසියෙම ලියා ගන්න පුළුවන් විදිහ ස්ක්‍රිප්ට් එක ලියා ගන්න පුළුවන් විදිහ මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දුන්නා. ඉතින් මම ඒකෙදි කිව්වා ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කැරක්ටර් එහෙම නැත්නම් ෆිල්ම් චිත්‍රපටයක ඉන්න චරිත වල ගුණාංග එහෙම නැත්නම් චරිතවල ස්වභාවය ගැන අපි නිර්මාණය කරන්න ඕන මොන වගේ චරිතද මිනිස්සුන්ගේ කියන්නේ හිතවල සහ මිනිස්සුන්ගේ හැඟීම් අවදි වෙන මිනිසුන්ට අවශ්‍ය කරන ඒ කියන්නේ මිනිස්සු අපේ ෆිල්ම් එකත් එක්ක බැඳෙන්න අවශ්‍ය කරන චරිත මොනවද කියලා අපි චිත්‍රපටිය තුළ භාවිත කරන්න ඕන. එතකොට මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ චිත්‍රපටියක භාවිතා කරන්න ඕන චරිත 14ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මට කියන්න ඕන මම චරිත නිර්මාණය කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් තිරපිටපතක චරිත ලියවෙන්න ඕන. එතකොට කැරක්ටර්ස් නිර්මාණය කරන්න ඕන. කොහොමද කියලා මාස්ටර් ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මට දැන් මේ වීඩියෝ එකෙන් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ මේ චරිත 14 ගැන කියලා දෙන එක. නමුත් එතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ චරිතයක් කොහොමද අපි හරියට පිච් කරගන්නේ ක්‍රවුඩ් එකට කොහොමද හොඳ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතන්නකෝ කතාවක් ඇතුලේ කොහොමද චරිත අපි චරිත වලට බැඳෙන්නේ කොහොමද මිනිස්සු අපි කොහොමද ඒ වගේ හොඳ චරිත ලියාගන්නේ හරියටම චරිතයක් ලියන්නේ කොහොමද කියන එක මම මාස්ටර් ක්ලාස් එකකින් ඕගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී අපි කතා කරනවා විශේෂයෙන්ම කැරක්ටර් ට්‍රේස්. ඒ කියන්නේ කැරක්ටර් වල ස්වභාවය කොහොමද වෙන්න ඕන. ඒ කියන්නේ ඒක ඉන් ඩීටේල්ස් කතා කරන. දැන් මේ කතා කරන 14ම අපි ඉන් ඩීටේල් කතා කරනවා. ඊළඟට කැරක්ටර් ආර්ක්යක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කැරක්ටර් ආර්ක්යක් කියන්නේ සරලව කිව්වොත් කැරක්ටර් එකක් මුල ඉන්න විදිය නෙමෙයි අගට ඉන්නේ. සමහරවිට මැදදී චේන්ජ් වෙනවා. එයාගේ ලයිෆ් එක චේන්ජ් වෙනවා. අන්නේ ආර්ක් එක කොහොමද බිල්ඩ් කරගන්නේ? ඊළඟට 13 sides of character building. එහෙම නැත්නම් කැරක්ටර් නිර්මාණයේදී චරිත ගොඩනැගීමේදී පැති 13ක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අන්නේ පැති 13 මොනවද? මේ මාස්ටර් ක්ලාස් එකේදී කතා කරන්න පුළුවන් අපිට. එතකොට මාස්ටර් ක්ලාස් එකට ඔයගොල්ලෝ ජොයින් වෙනවා නම් මේ තියෙන WhatsApp නම්බරයට 078යි 444යි 0231 කියන නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ ජොයින් වෙන්න කැමති නම් අපි ඉදිරි දිනකදී දවසක් දාගෙන කාණ්ඩ වශයෙන් සූම් මීටින් එකක් විදිහට අපි කතා කරමු. එතකොට ඒකෙදී ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කැරක්ටර් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හරි අපි ආයිත් අපේ කතන්දරයට යමු. දැනට ලෝක සිනමාවේ මෙන්න මේ චරිත 14 බොහෝ විට මේ චරිත 14 අපේ කියන්නේ ලෝක සිනමාවේ දැන්ට බොක්ස් ඔෆිස් ගන්න. ඒ කියන්නේ ගොඩාක් පිරිස නරඹන චිත්‍රපටිවල මේ චරිත 14 අනිවාර්යෙන් අඩංගු වෙනවා. දැන් මේකෙදි වැරදියට වටහා ගන්න එපා. චරිත 14ක් කිව්වහම ඒ කියන්නේ කැරක්ටර් 14ක්ම වෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ චරිත ගුණාංග 14 තිබ්බනම් ඇති. ඒ කියන්නේ අපි හිතමු අපේ ෆිල්ම් එකේ ඉන්නේ කැරක්ටර්ස් 4යි. ඒ කැරක්ටර්ස් 4 ඇතුලේ ওই චරිත ගුණාංග 14ම අඩංගු වුණොත් ඒ චරිත 4 ඇතුලේ ඒ චිත්‍රපටිය මිනිස්සුන්ට ගොඩක් බලන්න ආස හිතෙන. එහෙම අර මිනිස්සු ඒ කියන්නේ ඒක හරි ඉක්මනින් අල්ල ගන්නවා. එහෙම ඒ චරිත ටික හිටියොත්. එතකොට අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ওই චරිත වලට අමතරව ඔයාලට මොනවාරි චරිත වෙන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔය තියෙන්නේ බේසික්. ඒ කියන්නේ මූලිකවම මෙන්න මේ චරිත 14 අඩංගු වුණොත් මේ චිත්‍රපටිය මිනිස්සු අතරට යන මිනිස්සුන්ට ගම්ම්‍ය වෙන වේගය සහ මිනිස්සු අතර මේ ප්‍රචලිත වෙන ප්‍රමාණය වැඩි කියලා තමයි විශ්වාස කරන්න දැන්ට. එතකොට ඒක සයිකොලොජිකලි මිනිස්සුන්ගේ සහ කියන සමාජ විද්‍යානුකූලව ඒ චරිත වලට මිනිස්සු ඉබේම ඇබ්බැහි වෙන සහ ඒ චරිතවලට ඉබේම මිනිස්සු කැමැත්ත දක්වනවා. ඒ ඇවිල්ලා ඉතිහාසයේ ඉඳලම තියෙන දෙයක්. ඉතින් අපි බලමු මේ චරිත 14 මොකක්ද කියලා. ඉතින් මේකෙදි ඔයාලට මේ චරිතවලට අඩු ප්‍රමාණයක් ඒ කියන්නේ මේ ඉන්න මේ චරිත ලක්ෂණ අපේ ෆිල්ම් එකේ දැන් ඔයාගේ ෆිල්ම් එකේ චරිත 5ක් ඉන්නවා නම් ඒ චරිත 5 ඇතුලේ මේ චරිත ලක්ෂණ 14ම අඩංගු වෙන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ඔයාගේ ක්‍රියේටිවිටි එකත් එක්ක සමහරට ඒ චරිත ඇතුලේ ඒ 5 ඇතුලේ තියෙන්නේ චරිත ලක්ෂණ 5ක් වෙන්න පුළුවන්. නමුත් ඒක බලපාන්නේ ඔයාගේ ෆිල්ම් එක බලන පිරිස අනුව තමයි. ඒ කියන්නේ පිරිස අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. මම කියන්නේ ඒක තමයි දැන් ලෝක විශ්වාස ගන්න. පිරිස අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ මේ චරිත ගුණාංග 14 අඩු වැඩි වීම මත. හරිද?
එතකොට අපි බලමු මොකද්ද මේ චරිත 14 කියලා. බලමු පළවෙනි චරිතය මොකද්ද? පළවෙනි චරිතය තමයි කතාවේ නායකයා. එහෙම නැත්නම් ප්‍රොටගනිස්ට්. නැත්නම් අපි කියනවා මේකට හීරෝ කියලා. කියන්නේ වීරයා. වීරයා නායකයා. ඔය ඔක්කොම කියන්නේ මෙයාට තමයි. එතකොට මේ කතාවේ ප්‍රධාන චරිතය මෙයා. බොහෝ විට ධනාත්මක ගුණාංග තමයි මෙයාට තියෙන්නේ. හරිද? අභියෝග ජය ගන්න ඉලක්ක කරා යන චරිතයක්. එතකොට මේක තමයි බේසික් එක මෙයාගේ. හැබැයි මේ චරිතය වෙනස් විදිහකට හදන්න පුළුවන්. මෙයා ධනාත්මක ගුණාංග නැති චරිතයක් ගන්නත් පුළුවන්. හරිද? හැබැයි ඒක කතාවට අනුකූලව ඕනම විදිහට මෙයා වෙනස් කරන්නට පුළුවන්. හැබැයි මෙයා තමයි කතාවේ නායකයා. මෙයාගේ වටේ තමයි අනිත් චරිත ටික ගොඩනැගෙන්නේ. අර මම කියන්නේ නෑ අර දැන් හින්දි ෆිල්ම් වල ටැමිල් ඔය මසාලා ෆිල්ම් වල තියෙනවනේ අපේ ඉන්න හීරෝගේ වටේට හිටගෙන ඉන්නක නෙමෙයි මම මේ කියන්නේ. ඒක ගොඩක් වෙලාට ඒගොල්ලෝ හැම වෙලෙම දැන් ලංකාවෙත් කතන්දර වල එහෙමනේ. ඔය මෙගා ටෙලිනාට්ටි වල එහෙම තියෙන කතන්දරේ තමයි ලංකාවේ ඉන්න ප්‍රධාන චරිතයක ඒ ප්‍රධාන චරිතයට සපෝට් කරන කට්ටිය වටේට හිටගෙන ඉන්නව වෙන. එහෙම ඒ වගේ ගොන් තැනක් නෙමෙයි මේක. මම කියන්නේ ඒ චරිතය කේන්ද්‍ර කරගෙන තමයි අනිත් චරිත අපි නිර්මාණය කරන්න ඕන. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි විරුද්ධවාදියා. දැන් හීරෝ කෙනෙක් ඉන්නවනම් විලන් කෙනෙක් ඉන්න ඕන. හරිද? නැත්තම් එයා හීරෝ වෙන්නේ නැහනේ. විලන් කෙනෙක් හිටියෝ තමයි එයා හීරෝ වෙන්නේ. එතකොට ඒක එයාට අපි කියනවා විරුද්ධවාදියා. එහෙම නැත්තම් විලන් ඇඩ්වර්සරි කියලා කියනවා. නැත්තම් ඇන්ටගනිස්ට් කියලා කියනවා. හරිද? ප්‍රතිවාදියා කියලා කියනවා. විරුද්ධවාදියා කියලා කියනවා. එතකොට නායකයාට විරුද්ධ වෙන පුද්ගලයා තමයි මේ ඉන්න විලන්. එහෙම නැත්නම් ඇඩ්වර්සරි ඇන්ටගනිස්ට් කියන්නේ. මේක තමයි දෙවෙනි චරිතය. මෙයාට තියෙන නායකයාට එරෙහිව ක්‍රියා කරන ගතිගුණයක්. ඊට පස්සේ ගැටලු ඇති කරනවා. ඊට පස්සේ බාධා එල්ල කරනවා. ඒ වගේ චරිතයක්. හරිද? දැන් නායකයාට අපිට උදාහරණයක් ගන්න පුළුවන්. කලින් එකේ හැරි පොටර්. හරිද? හැරි පොටර් ෆිල්ම් එකේ හැරි පොටර් ඉන්නේ. එයා ඇවිල්ලා කතාවේ නායකයා. ඒ කතාව ඊළඟට විරුද්ධවාදියෙක්ට ගන්න පුළුවන්. අපි හිතමු වෝල්ඩමෝට්. හැරි පොටර් එකේ ඉන්න වෝල්ඩමෝට් ගන්න පුළුවන් විරුද්ධවාදියට. අන්න ඒ වගේ තමයි. ඒතර අපේ හීරෝ සහ විලන් තමයි ප්‍රධානම චරිත දෙක වෙන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු අතරට යන ෆිල්ම් එක. එතකොට මේ මං කතා කරන්නේ මේ අර ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේකර්ස්ලා ගන්න ඔය කියන්නේ නිකන් අර අපි හිතමු ඔය ගොඩක් ආටිස්ටික් ෆිල්ම් ගැන නෙමෙයි, ගොඩක් කන්සෙප්ෂුවල් ෆිල්ම් නැත්තම් අපි කියමු බයෝග්‍රැෆි ඒ වගේ සමහරවිට මේ චරිත නැති වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ. හැබැයි මේක තමයි බේසික් එක. මේ ඇවිල්ලා ඔය සාමාන්‍යව බලන බොක්ස් ඔෆිස් ගහන හැම අවුරුද්දකම ප්‍රසිද්ධම වේදිකාවේ තියෙන චිත්‍රපටිවල මේ තියෙන මේ කැරක්ටර්ස් කියන ඒ සිස්ටම් එක තමයි මේක. ඒ කියන්නේ කැරක්ටර්ස් කියන්නේ ස්ට්‍රක්චර් එක මේක. හරිද? ඊළඟට ආදර උපචරිතය. එහෙම නැත්නම් ලව් ඉන්ටරෙස්ට්. මේක නායකයා ඇතුළේ තියෙන්නත් පුළුවන්. මම කලින් කිව්වා. මම එහෙම කියන්නේ නැතුව යන්නම්කො මේ චරිත ටික කියාගෙන නැත්නම් ඔයගොල්ලන්ට දැන් තේරුම් හිතා ගන්න පුළුවන් මේ චරිත 14ම ඉන්නත් පුළුවන්. චරිත 5ක් ඇතුළේ ඉන්නත් පුළුවන්. එක චරිතයක් ඇතුළේ ඉන්නත් පුළුවන්. නැත්නම් චරිත 20ක් 30ක් ඇතුළේ ඉන්නත් පුළුවන් මේ කියන කට්ටිය. හැබැයි අපි ඒක ක්‍රියේටිව්ලි හදා ගන්නවා. හරිද? ළඟට ආදර උපචරිතය කියන්නේ නායකයාගේ හෝ නායිකාවගේ ආදර කතාවට සම්බන්ධ චරිතයක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ චිත්තාවේග ගැටුම් එකතු කරන්න මෙයා තමයි. හරිද? එතකොට කියන්නේ සමහර වෙලාවට එයා ගොඩක්ම ලව් වලට ඉන්ටරෙස්ට් කෙනෙක්, ඒ කියන්නේ ආදරයට ඉන්ටරෙස්ට් කෙනෙක්. එයාගේ දුර්වලතාවයේ ආදරය කියන්නත් පුළුවන් සමහරට. හරිද? එතකොට ගොඩක් වෙලාවට අපි ෆිල්ම් එකක් ඇතුලේ ලව් කියන පැත්ත ප්‍රේක්ෂකයට දැනෙන්නේ මෙන්න මේ කැරක්ටර් එක හරහා වෙන්න පුළුවන්. හරිද? ඊළඟ චරිතේ සහායක චරිතය, සයිඩ් කික් එක. සහායක චරිතය කියන්නේ බොහෝ විට නායකයාට උපකාර කරන චරිතය. කියන්නේ නායකයාට කැමති එයා නායකයාට ගොඩක් වෙලාට උදව් කරනවා. ඊට පස්සේ එයාගේ හරි කියන්නේ නායකයාගේ පිරිමි කෙනෙක් හරි ගෑනු කෙනෙක් හරි ඒ ඉලක්කය කරා යන්න සහාය වෙන්නේ මෙයා තමයි. ගොඩක් වෙලාට මේ ප්ලොට් එක ඇතුලේ ස්ටෝරි එකේ එන්ඩ් එක වෙනකන් අරයට හෙල්ප් කරගෙන යන්නේ මෙයා. හරිද? ගොඩක්ම විශ්වාසවන්ත චරිතයක් වෙන්න පුළුවන් මෙයා. ගොඩක්ම විශ්වාසවන්ත චරිතයක්. ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ ඉන්නේ සෑම් වයිස් කියලා එක්කෙනෙක්. අන්න එයා මේ සහායක චරිතයක් ඒකේ. ඒ උදාහරණ ගන්න පුළුවන්. එතකොට
සයිට් කික් එහෙමනත රාජක චරිත කියන්නේ නායකයට උපකාරගන්න විශ්වාසවන්තය යාගේ ඉලක්ක ළඟ කරගන්න උදව් කරන කෙන. ඊළඟට ගුරු චරිතය කියන මෙන්ට කියන්න ගොඩක් කලාට අපි කියන්නේ උපදෙස් දෙන්න ඉන්න දැන් ඔය අපි සමාජෙත් ඉන්නවනි සාමාන්‍යෙන් අපිට වැඩිය අපේ අයිය කෙනෙක් වෙන්න පුළ දැන් ගෙදර ඉන්න අපි හිතම ගෙදර ඉන්න මේ උපදෙස් දෙන කෙන තාත් වැඩිමලා කියලකම තාත්තමයි ගෙදර ගෘහමූලිකය කියලකමකු ට්‍රස් තාතින්න අම්ම ඉන්න අයිය ඉන්න අක්ක ඉන්න මල්ලි ඉන්න හරිද ඔයා ඉන්න හරි හොම පවුලක් කියලකීම තොර ඔයාට ගොඩක්ම උපදෙස් දෙන්නේ අයිය කියලකීමක සාමාන්‍යෙන් හැම්බලෙම් බව මේ කරන්නවා බට පිස්සුද මේ කරන්න මේ ඕම ඔය ගමන යන්න එපා මෙන්න මේ මෙහෙම වැඩක් කරපන් ඔය පිනිකං ඉන්න එපා සල්ලිගයක් කරවා එහෙමන අයියල තර තාත්තට අම්මටත්තඩි සම්මල්ලාට අයියල තමයි ගෙවල්ලල එතකොට ඒ චරිතය මං කියන අන්නේ එක තමයි මේක මෙන්ට කියලගෙන එක නායකට උපදෙස් දෙන මඟ පෙන්න්නනවා ඥානය ලබා දෙන බොහෝ විට හරි ඊට පස්සේ ඔවුන්ගේ ගමනට මූලික වෙන්න මෙයා තමයි කියන්නේ මෙයා නිකං හරියට අර නඩේ ගුරාවගේ ගොඩක් කලාවට මේ වැඩේ මෙහෙම තමයි කරෙන්න ඕන කියලා අර පොඩි එහෙම එකක් තියෙනතකොට නායකයත් පොඩ්ඩක් මෙයා කියන දේවල් අහනවා අන්නේ වගේ චරිතයක් තමයි ගුරු චරිතය මෙන්ට කියන්නේ හරිද උදාහරණයක් විදිහට මේ හැරි පොටර් එකේ ඉන්න ඩම්බල්ඩෝ එහෙම ගුරු චරිතයක් හරිද ඒ කියන්නේ යා මේ සාමාන්‍යයෙන් අරගල්ල ගුරුවරයා විදිහටම ඉන්නවා හරිද දැන් ගුරුවරයෙක් වෙන්නම ඕනේ හොඳයි ගුරුවරයෙක් වෙන්න ඕනේ නිකන් අර සමාජේ දන්නවනේ ඉතින් මම කිව්වා අයියා වගේ අන්න එහෙම ඉන්න චරිතය ඊළඟට ద్వාර ආරක්ෂකය එහෙම නැත්නම් ගේට් ගාඩියන් හරිද ගේට් ගාඩියන් කියන්නේ නායකයාගේ ඉලක්කයට ළඟා වීමට බාධාවක් වෙන කෙනෙක් හරිද හැබැයි දුෂ්ට චරිතයක් වෙන්නෙම නැහැ එයා ඇවිල්ලා මාර්ගය අවහිර කරන්න තමයි හරිද ගොඩක් කලාවට මේ බාධකයක් ලබල දෙනවා ඒගොල්ලන්ට බාධකයක් වෙන්න මෙයා තමයි කතාවේ බාධාවක් වෙන්න මෙයා හැබැයි මෙයා එහෙම විලන්ගේ පැත්ති ඉන්න කෙනෙක්ම වෙන්නේ නෑ විලන්ගේ පැත්තින්නත් පුළුවන් හැබැයි විලන්ගේ පැත්තින්නෙම නෑ හරිද එයා පොඩි බාධකයක් ඒක හරිද සමහර විට කතාවක් ඇතුළ එක චරිතයක් නොවෙන්න පුළ මාකරි මේ කියන්නේ අප හිතම චරිතයක් කියමුකු චරිතය කෙලින්ම මේ මොක්හරි දේකට අපිට ආණ්ඩුවේ මේ තියෙන රටේ ආණ්ඩුවත් එක මේ වැඩේ කරන්න බයන්නේ වගේ ඒකට එන ඒජන් කෙනෙක් වෙන්නත් පුළුවන් උදන පොලිස්කාරයක් කෙන්න්නත් පුළුව මේ වැඩේ කරන්න දෙන්න පොලිස්කාරෙක් අපිට හරි අන්න ඒක පොලිස්කාරෙක් කියන එක හොඳනෑ පොලිසි මහත්තෙක් කියලකිමු හරිද අපි කතාවට කියනකොට එහෙම කිවට පොලිසිය නිලධාරියෙක් කවුරහරි එහෙම වෙන්න පුළුවන් හරිද උදාහරණයක් විදිහට ගත්තොත් අර මේට්‍රික්ස් බලලා තිනවනවනේ මේට්‍රික්ස් එකේ මෝෆියස් කියන චරිතය හරිද මෝෆියස් කියන චරිතය නියමව පරීක්ෂා කරන අවස්ථාව එහෙම යාව ගන්න පුළුවන් අපිට එහෙම අර ගේට් ගාඩියන් කෙනෙක් විදිහට හරිද ඊළඟට අනතුරට පත් වූ නිදුරෝෂය එහෙම නැත්තම් එන්ඩේන්ජර්ඩ් ඉනසන්ට් එන්ඩේන්ජර්ඩ් ඉනසන්ට් කියන්නේ කවුරු හරි අහිංසකෙක් හරිද දැන් ඔයාලා දැකලා ෆිල්ම් වල ඉන්න කොහෙවත් ඒ කියන්නේ ෆිල්ම් එකේ ඉන්න අහිංසක මිනිස්සෙක් හරිද කියන්නේ අපිත් බලන කෙනත් එයා ගැන පොඩ්ඩක් අනුකම්පා කරලා අහිංසක මිනිස්සෙක් හරිද කිසි කෙනෙක්ට කරදරයක් නැහැ හරිද ගොඩක් වෙලාවට කරදරයකින් බේර ගන්න ඕන අනිත් අයගේ ආරක්ෂාව ලැබෙන්න ඕන චරිතයක් හරිද එයා තමයි සමහර වෙලාවට ෆිල්ම් එකේ මාර ඒ කියන්නේ ෆිල්ම් එකේදී මාර ෂොක් එකක් කරන ක්‍රවුඩ් එකට යන මැරුණොත් කියන්නේ එයා අහිංසකෙක් හරිද එයා ගොඩක් කලාට මැරුණෝ චිත්‍රපටිවල ඒ කියන්නේ ඒක දෙන්නේ අර ඒ ඉමෝෂන් එක එතන දෙන්නේ මිනිසුන්ට හරි දුකක් ඇති වෙනවා මැරුණෙන් පස්සේ ඒ කියන්නේ අන පාඩුවක් එක අනේ අපරාධය යා මැරුණේ ඇයි කියන එක වගේ හිතන චරිතයක් තමයි ඉන්නසන්ට් කියන්නේ එයා මුලින්දම අපි හදන්නේ අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ඇතුළේ මැරෙන්න තමයි හැබැයි ඉන්නසන්ට් කෙනෙක් විදියට කියන්නේ අහිංසකෙක් විදියට හරිද ඊට පස්සේ මේ ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අර ටේකන් ෆිල්ම් එකේ බ්‍රයන්ගේ දියණිය ඉන්නේ එයා ඒ වගේ අහිංසක චරිතයක් කියන්නේ ගොඩක් කලාට පොඩි අයව තමයි ඔගේ චරිතවට අහුවෙන පොඩ්ඩි අය එතකොට ගොඩක් කලා සමාජයේ දේවල් කරගන්න බැරි දුර්වල කියන චරිත ඒ කියන්නේ සමාජයෙන් පොඩ්ඩක් කොන් එච්ච එතකොට හැබැයි මේක නායකයාගේ අවධානය සහ ආදරේ ලබපු නායකයත් එක්ක පොඩ්ඩක් මේ එකතු වෙලා ඉන්න හැබැයි අර පොඩ්ඩක් අර අහිංසක චරිත ඒ වගේ ඒ කියන්නේ ඒකේ මම දකිනෝ මේක හැබැයි මේක එක චරිතයක් න යත් ගොඩක් අහිංසක චරිතයක් ඒකේ ඒ ගතිගුණ තියෙනවා ඒ කියන්නේ මේ
මොකක්දකට ගේම් of ත්‍රෝන්ස් එක කාගේද ටික මහතෙක් නෑගෙන මට මතකන ගේම් of ත්‍රෝන්ස් එක ගොඩකර මහත එක හැබැයි වූ අන්තිමරකම් ඉන්න ඌ මැරෙන්නේ නෑ කතා එකන මෙයාගේ ප්‍රධාන ඉන්න කැරක්ටර එක යාළුව හරිද ඊට පස්සේ විරුද්ධ ඒජන්ත ඊලංකරක ඇඩ්ඩසරි ඒජන්ට විරුද්ධවාදයට සේවය කරන හරිද ඔහුගේ උපා ඉටු කිරීමට උපකාරගන්න චරිත තමයි මෙයා ඒ ගැන යාට හෙල්ප් කරගෙන ඉන්නවා යාගේ පැත්තින්න ගැන අප ඉන්න ඇන්ටගනිස්ට්ගේ නැත්තන් විලන්ගේ පැත්ත තමයි මෙයා ඉන්න මෙයාට මෙයාතයි ප්‍රධානම මෙයාට කලෝස්ම ඉන්න එක්කෙන යා තමයි අරයගේ නරක වැඩ ඔක්කොට මුදව් කරන්න ය එහෙම කියමකු ඒ චරිත සමහර වෙලාට මේ කියන්න අර විලන්ගේ වැගේම විලන් වගේම තම ඇසිරෙන්නේ ගැන යාගේ තීරණ වගේම නපුරු තීරණ තමයි යාගේ දින සමහරලාට දැන් ඔය කැන නිමේට කෑමේ ෆිල්ම්මල ගොඩක් කලාට කැරක්ටර් සුත් ගන්න මේ සත්තුන්වත් ගන්න ඒ වගේ සපෝට් කරන එකනෙට අර මට මතකයි මොහකර ගිලවෙකුත් තිටිය හ මනුස්සේට ඒ වගේ සපෝට් කරගෙන මතකනයි කෝමරි ඒ වගේ එකක් ඊළඟට ස්වාධීන කරදරකාරය හරිද ඉන්ඩිපින්ඩන් ට්‍රබල් මේක ඒ කියන්නේ නායකයට හෝ විරුද්ධවාදයට සම්බන්ධ නෑ එයා ස්වාධීන මිනිියෙක් හැබැයි තමන්ගේ අරමුණු මත ක්‍රියා කරමින් ගැටලු ඇති කරන චරිතය හරිද ඒ ගැන මේ කතායි ප්ලොට් එකේ ගලාගෙන යෑමට මාර ගැටලු ඇතිකන්න ඒ කියන්නේ ගොඩක්ම නායකයක පැත්තර මේ ගැන හීරෝග පැත්තර ගැටලු ඇතිගන්න චරිතයක් මේ කියන්න මිනි හදැන් ඕක ඔය කියන්නේ ඔය ඉන්ඩිපෙන්ඩන් ට්‍රබල් මේක කියන එක මංහිතන අයිසේජ් එක තියනවා අයිසේජ් එක අරාර ඉන්න පොඩි ලේනෙක් ඉන්නේ ඌ හැම වෙලේම ගිහිල්ල මොක්කාරි ප්‍රශ්නයක් ඇති කරන්න ඒකන මේ පලොට් එකට ඉගෙන ඌ අනිත්‍ය උන්ගේට වෙන සම්බන්ධයක් ඇත්තෙත් නෑ ඌ පාඩුවන්න හැබැයි මේ පලොට් එකට මාර මේකක් කන්න සමනල් පලොට් ටිස්ට එකක් වෙන්නේ වූ හින්ද නැත්තං කතාව පටන්ගන්න වූ කරන ගොබ්බ වැඩකින් හරි දර ගිල්ල අර අයිසේජ්ජක දී නර අපිට මට මතකයි මොකක්ද හැමයි කතායම මූ තමයි පලොට් එක පටන් ගන්න මේකත් කෙන වෙන ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එක අපි අර කලින් කතා කර ඒක මොකක් දෙකට කියන්න ඉන්සයිඩිං ඉන්සිඩෙන්ට් එක එන්නේ මූහින්ද කියන්නත් පුළුවන් හරි එතර මේ සාමාන්‍යතර දීන ලෝක වූ වෙනස් කරනවා ඉතින් ඒ වගේ කැරක්ටර එක ඊළඟට සසඳුම් මිත්‍රය හරි එහෙමනතන් කම්පැරිසන් ඇලේ කම්පැරිසන් ඇලේ කියන්නේ නායකට සමාන ලක්ෂණ තියෙන හරිද නමුත් ඔවුන්ගේ තීරණ හෝ ගමන නායකයාගේ ගුණාංගෝ දුර්වලතා ඉස්මතු කරන චරිතය කැන් නායකගේ තීරණ නායකගේ ජර්නි එක ගමන හරිද ඊට පස්සේ ඔයාගේ ගුණ හෝ දොස් දෙකම අරයාගේ පැත්තෙන් ඉස්මතු වෙලා පේනවා ඒ කියන්නේ අර නායකයාගේ තියෙන වීක්නස් එක පේන්න පුළුවන් අර ඉන්න මේ කම්පැරිසන් ඇලේකින් හරිද එයා අරයට සමානයි ගොඩ හරිද ඒයාගේ එයා කරන වැඩම තමයි කරන්න ඒ නායකය කරන දේවල්මයි කරන්නේ ඒ හින්ද මෙයාට මේ දේවල් ඇතිනවා ඉතින් සමහරට නායකයත් ඌදියා බල්ල ඌට මෙහෙම වෙලා වෙනවන ඒත් මත් මේ වගේ කියලා නායකට තිතෙන්න පුළුවන් අන්නේ වගේ චරිතත්තමයි කම්පෂන් ඇලේ කියන්න වැඩ ආක්නයිට්ස් එක හාවිඩේන්් කියන චරිතය හාවිඩේන්් කියන චරිතය ඒ වගේ චරිතය වසේ හාස්‍ය මිත්‍රය ඊළඟ චරිතය කොමික් කැලේ මේ ඉතින් හරි ප්‍රසිද්ධයි කොමික් කැලේ ගැන් ලංකා ඇතුළ මං කලින් එකෙත් කතා කර ලංකා ඇතුළ කොමික් කැලේකට ගන්න ගොඩක් කලාට මහකර ආබාධ ඇතිනමිනි කෙන කැරක්ටර එක කැරක්ටර හදලි මොකර ආවද එක්ක ඌට කතා කරගන්නවේ එක්කෝ පොරගේ අතක් හරි කකුලක් හරි කොරයි කකුලක ඇදයක් තින කොරග ගන්න ඉතින් ඕව තමයි ලංකාවේ ඔය කමඩි කියල ගන්න ඕගේ චරිතකට ගැන නැත්තං දුර්වලයි අනිත් කෙනට වැඩි හීරෝඩ වැඩි දුර්වලයි ඒකන හීරෝට කරන්න පුළුවන් හීරෝට හොඳ දැන් අපිතම ලංකාව කතාවගේ හීරෝට මාර් ලස්සන කෙල්ලෙක් සෙට්ටනවා හරි අරුට සෙට්ටෙන් නෑ මලාට නෙවුට දාගන්න බෑවගේ කෙල්ලෙක් අන්න ඒ වගේ කේස් තියෙන්නේ දැන් මෙහෙ හැබ ඒක ඉතින් මේ සමාජ සංස්කෘතියට අන්නු සමාජ සංස්කෘතිය නෙමේ ඕක මේ හදාගත්ත එක ඕක මේ ඉන්දියාවේ ඇත්තරම ඉන්දියාව නිර්මාණවලින් මේම කරගෙන මේ රටේ මිනිස්සුත් ඒ විදිර තමා හිතන්න කියලා හිතාගෙන තම වැඩේ කරන්න හරිද සමහිටිද ඇත්ත වෙන්නත් ඇති මේ සමාජ ඇතුළ තිංකින් පැටන්නක ඉන්දියාවට ටිකක් සමානයින් ඒක වෙන්නති ඕගේ වැඩ කරන්න ඉතින් මම කියන්න ඒක හොඳයිත නරකයිද කියලා මන්දන්න ඒක
මට අනුව මංගේ වැඩේ කරන්නේ හරිද එතකොට ඒ කියන්නේ ඒක මහර පොර වැඩක් නෙමේ මම කියන මං කරන්න කියලා ඒගෙන මට ඒක සෙට්ටෙන්නේ කියන මං කියන්න එතකොට මොකක්ද එකට කියන්නේ ඊළඟට එකන අපි ඉංගලිස් ෆිල්ම් ල කියන ලෝක සිනමාව ගත්තොත් ඉංගලිස් ෆිල්ම් සොරි ලෝක සිනමාව ගත්තොත් හාස්‍ය මිත්‍රහෙම නැත කොනික් කොමික් කලගෙන් නායකයට සහය වෙනවා හරිද ඒ වගේම හාස්‍ය ජනක විදිහට තමයි වැඩ කරන්න මිනිිය ගොඩක් කලාට ප්‍රේක්ෂකය බලන් ඉන්න මිනිහත්ගේ මිනිහ දිහා බලන්නේ මොකහරි කොයි වෙලේ හරි මිනිහ කරන වැඩකින් අපිට හිනායයි කියලන්නේ බලාපොත්තු තියනදය බලන්නේ ගෙන යා කරන වැඩවලට හිනායන ඇ එතකොට මේ කතායි පොඩි අර අපි හිත මොක ත්‍රීලා එකක් කියලා ඒ ත්‍රීලයක ඇතුව වුණත් මිනිහ ආස්‍ය පැත්ත පොඩ්ඩක් මේව ගන්න එතකොට අපිට පොඩි කූල්ලයක් කියෙන ඕක හැම වෙලේම පාසන් ගොඩක්ලට ඒක අඩු වැඩි වශයෙන් එක ෆිල්ම්මල් පාවිච්චි කරන විදිිය වෙනයි හැම එකම මේ හිනාවේ හිනාවේ අනිවාරෙන් මෙත හිනස්සන්න ඕන කියන එකක් නෑ සමර කතන් උදරවල හිනාවෙන්න කාරණාවක් ඇත්තෙම නෑ ගොඩකලෝ සීරියල් කියල ටයිප්පේ වැදීන් ඒවැ හිනාවෙන්න කාරණාවක් ඇත්තනෑන තනිකර මරණෝ ලේම තමයි ඉතින් ඒ වගේ කතාවක හිනාවෙන් අවස්ථාවක් කෙන්නේ හරි අඩුවෙන් ඉතින් ඒ අපි ෆිල්ම් එක අපි කතා කරන කන්සෙප් එකයි අපි කතා කරන දේවල් අනුව තමයි ඒක හිනාවෙන කරක්ටක දාන නැතිගෙන හැම එකම් මෙහම මේක තින හරිද සමහර විට ඉතින් අරමං කලින්කිවගේ ඔය හාස්ජනක මිත්‍රත් මේන් රෝල් එකම වෙන්නත් පුළුව නැත්තං ඊළඟ සපෝටි රෝල්ලක් ගෙන සයිඩ් කික් එක වෙන්න පුළුවන් ඇඩ්ඩසරි වෙන්නත් පුළුව හැරිද ඒක එකකට වෙනස් ඔය ගාඩියන් ඔ් ගලක්සිස්ස එක රොකට් රැකුන් කියල ඉන්න රැකුන් ගෙනෙකින්නේ ඒ ඇවිල්ල ඒ කොමික් කලේ කෙනෙක් හැබැයි යා එයාගේ තිීනෝ බොඩි එක වෙනස් ගති ගුණත් තියෙන කියන්න අපි හිතමු යාගේ සමහරලාට යාගේ ඒ කෙනෙ මේ කැරෙක්ටර් ගතිගුණනේ එයා කම්පැරිසන් ඇලේ කියන තැනත් මට සමහරලාට පෙල්ල තින එයා ඒ වගේ ගතිගුණත් තිනවරනායක ගේ වගේ ගතිගුණත් මිනිහගේ සමහරලාට පේන්න තියෙනවා හැරිද ඊට පස්සේ බලාපොරොත්තු සහිත ගැලවුම් කරු හෝෆුල් සවයිව හරිද හෝෆුල් සවයිව කියන්නේ එකන අන්තරායක තත්ත්වයක්කදී බලාපොරොත්තුවත් දෙන කෙනෙ අපි හිතම මේ ස්පිල්ම් එක ක්ලයිමෙක් එක යනවා එන්න කේස් එක දැන් ඊරෝට මැරෙන්න්න වෙන අවස්ථාවක් අපි කියමු මේ පුරාණ කාලේ කතාවක් කියලා එතකොට ඒකන්න යෝදයෝ අපි නිකන් ක්‍රියේට් කරන මිටිකල් යෝදෝ ටිකක් අපි ක්‍රියේට් කරන එතකොට යෝදයෝ අපි හිතම යුද්ධකදී ලොකු බිල්ඩින්නයක් කඩාගෙන වැටනෝ කියලා අපි කියමුකෝ හදපු මාලිගාවක් කඩාගෙට රජ්ජුරුව රජ්ජුර තමයි මේක මේන් රෝල් එක හීරෝ එයාගේ ඔලුට කඩා වැටනකට එක පාට්ට යෝදයෙක් පැනල අර බිල්ඩින්න එක අල්ලන මෙම අර්ද කව කරනවා යා කව කරලා එයාගේ ජීවිතය බේර අන්න යා තමයි අපි කියන්නේ බලාපොරොත්තු සහිත ගැලවුම් කර හෝෆුල් සවය කියලේ වගේ තාවකාලික වෙන්න පුළුවන් සීමිත උපකාර ගන්න චරිතයක් වෙන්න පුළන් සමාරවිට එකම උපකාරය මේක කල්ල දන්න හැබැයියා පොසිටව් පැත්තර ගොඩක් කලාට මේක ගැලවුම් කාරෙක් දිර සමහට යා මැරලා හරි මේ ගැලවුම් කාරකි වෙනවා එයා තමයි හෝපුල් සවයි ඉනඟට දාහිර්යමත් මිත්‍රය එහෙම නැත්තං චිය ලීඩ ඇලේ චිය ලීඩ ඇලේ කියන්නේ නායකයට මාන්දසිකව හෝ චිත්තාවේ ගියව දෛරය ලබා දෙන කෙනෙ හරිත ඒගොලන් ඉදිරියට යන්න පොළොමන චරිතය මේක ඉතින් ගොඩක්ම චිත්‍රපටිවල ගොඩාක් චිත්‍රපටිවල දීනවා මේ වගේ චරිතය කියන්න අපිකම හැම්බෙලේ මෙයා පුෂ් කරනවා මෙයා වට මේ කරන්න පුළුවන් මේගේම ගහ අන්නේ වගේ නිකම් මේ මෙන්ටල්ටික හදන එක්කෙනෙක්කි අන්න ඒ වගේ චරිතයක් තමයි සමයිට මෙන්ට කියන කැරක්ටර් එකටම ඕක ජොයින් වෙන්නත් පුළුවන් හරි චිය ලීඩෑලේ සෙට්ටෙන්න්නත් පුළුවන් හරිද ඒ කියන ඇර මෙන්ට කරන්නෙත් උපදෙස් දෙන කරකයි මේකයින යාම පුෂ් කරන්න පුළුවන් අර ඒ වගේ ඉතින් ඒක ඔයාගේ චොයිස් එකට අනු කරගන්න ඊට පසේ ඒක ගොඩක් ඔය රොකී කියන ෆිල්ම් එක රොකීගේ බිරිඳ ඇඩ්‍රියන් ඒ කැරක්ටර එක ඒ වගේ එකක් ඔයා මේ මංකිය ෆිල්ම් ටික බලන්න එකන ඒ වගේ ඇත්තම හොඳ ෆිල්ම් මේක එක කැටගරිවල තියෙන්නේ මේ කියන ඔය මේ ස්ට්‍රක්ෂවලට මම කියප ඔක්කටම ගැලපෙන ෆිල්ම්ස් තමයි පස උපකාරක අනුගාමික මේ තම අන්තිමේ උපකාරක අනුගාමික මිත්‍රය හෙල්ප ෆලෝව ඇලේ මේ ඒ කියන්නේ නායකයාගේ උපදෙස්සෝ ඉලක් අනුව ක්‍රියා කරන ඔවුන්ට උපකාර කරන බොහොවිට යටත් භූමිකාවක් දක්වන චරිතයකේ ගැන නායක මොකක් කිව්ව තු එක් කරන හරිද
ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන කතන්දර ඇතුළේ ඉන්න ඔය යාලුවෝ පියම මේන් රෝල් එකට මේන් හීරෝට සපෝට් කරන කැරක්ටර එක මෙන්න මේ වගේ කැරක්ටර එක මේක තමයි ගොඩක් මේ ගොල්ලු කරන්නේ ගැන හැම්බිල මේ අදිහා බලාගෙනම යාගේ පැත්තම අරමිනි තැන් ගොඩක් කෙලාට ඒ ඉන්න සපෝට් ඒගෙන සයිට් කික්කට හරි ඒ ඉන්න කැරක්ටර එකට ජීවිතයක් නැති තරන් ඒකන යාගේ ලයිෆ් එකක් කියන්නේ යාගේ තීරණ නෑයාට හැම තීරණයම්ම අර නායකය තමයි යම්ම එයා කියන දෙයක් තමයිඉතින් අනිත්තක යාගේ ලයිෆ් එක තමයි මේන් හැමවෙලේම අරයාගේ ලයිෆ් එකක් නෑ යාට කැන නායක අරයවම හුරතල් කර යා එකන එයාගේම අවශ්‍යතාවයන් වෙනුවෙන් බැඳිලා ඉන්න කට්ටිය තමයි අපි පෙන්න්නන්නේ ලංකාය කතන්දරවල ඕකාර අපේ නව කතාවල ඉඳලම තියෙනෝ බොඩිය එක ඉතින් ඒක තමයි ඔය කියන මේ චරිතය ෆිල්ම්මල වර්ල් සිනමා මේ චරිත ගේන ගොඩක් කලාවට ඒවාගේ එකක් පෙන්නුම් කර නමුත් ඒකම නෙමේ යාට ලයිෆ් තියෙනවා හැබැයි මේ ෆිල්ම් එක ඇතුළේ අපේ ස්ටෝරිය එක ඇතුළේ මේ කැරක්ටර් එක නායකයාගේ උපදෙස් පිළිපදින කැරක්ටර එකක් හරිද යනු ක්‍රියා කරන යට උපකාර කරන බොහවිට යටත් භූමිකාවගෙන කැරක්ටර එක උදාහරණැකදරි ස්ටාවෝස්සේ R2D2 කියන එක්කෙන ලුක්ට උපකාර කරනවා R2D2 කියන එක්කෙන ඒ වගේ චරිතය හරිද මේ මේවා තමයි ලෝක සිනමාවේ කැරක්ටර්ස් විදියට අපි හඳුන්න්නේ කැරක්ටර්ස් 14 ඔන්න ඕක හොඳට මතක තියාගන්න මේක අපි ඇප්ලයි කරද්දි අරමං කලින් කිව්වගේ ඔයා එක චරිතයක් හිටියත් වගේ ෆිල්ම් එක චරිත 5ක් හිටියත් චරිත 14ක් හිටියත් චරිත 100ක් හිටියත් මේ ගැන චරිත මං කියන ප්‍රධාන චරිත 20ක් හිටියත් මේ කියන මේ කැරක්ටර්ස් ඇතුළේ තමයි එක එක්කෙනගේ ඇතුළ තියන වෙන්න මේ කියෙන කැරක්ටර්ස් මේක අඩු වැඩි වශයෙන් එක එක්කෙනගේ තියෙන ඉතින් අපි හයිලයිට්ටල වෙන්න මේක තියෙන උපරිම මෙයාගේ තියන මේ වැඩිපුරම තියන මේ ගුණන්ගේ කියල තමයි මේක මෙන්න මේ වගේ කැරක්ටර්ස් එකක් කියලා අපි අයිඩෙන්ටිෆයි කරගන්න එතකොට යාපි එතන වැඩිපුර ආදරයට කැමතිනම් එයා අපි මේක ඉන්න අර මේ මොකද ලව් ඉන්ටරෙස්ට් කැරක්ටර් එක කරන්න පුළුවන් මේක ඉන්න එක්කෙන ගොඩක්ම හිනායන දේවල් නම් කරන්න යා කරන දේවල්වට අපි ආවිතින් ගන්න අර කොමික් කැලේ කියෙන කැරක්ටර එකට එහෙම නැත්ත මෙයා විලන්ට එල්ප් කරන ගෙනන වැඩිපුරම අපි ගන්න ඇඩ්ඩසරිය ජන් කියන කරට ඕවාගේ මේකට ඇප්ලයි කරගන්න පුළුවන් ඉතින් මේ වගේ හරියට මේ වගේ දේවල් ඉගෙනගෙන ඕගොල්ලන්ගේ ස්ක්‍රිප් එක මේ ලස්සන්ට ලියාගන්න ඇත්තරම මේ වගේ ස්ක්‍රිප් දෙක තුනක් ඔයා ලියාගන්න ලියල බලන්න කොහොමද මේ මම කියන ස්ට්‍රක්චවලට මම කියන මේ කැරක්ටර්ස්වලට අනුව මේක හදාගත්තහම කොච්චර මේක සාර්ථකද ඔයා දැන්දකින ලංකාවිදින සාමාන්‍ය චිත්‍රපටිවලට වැඩිය කොච්චර සාර්ථකද කියලා වාට පෙනේ ඉතින් අපි ඉස්සහට තව දේවල් කතා කරමු අලුත් වීඩියෝයකින් හම්බේමු එත්තක දැන්ට නවතිනවා